ඉතිහාසයේ සැඟවී ගිය වීරවරියක් ගැන තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. 1810 වර්ෂයේ එංගලන්තයේ කුඩා නගරයක ටැබීතා බැබිට් නම් දක්ෂ කාන්තාවක් සිටියා. ඇය දිනක් දැක්කා මිනිසුන් දෙදෙනෙක් වෙහෙස මහන්සි වී දැව ඉරණ හැටි. ඔවුන්ගේ කියත ක්‍රියාත්මක වුණේ එක් දිශාවකට විතරයි. තල්ලු කරද්දී කැපෙනවා, ආපහු අදිනකොට ශක්තිය නිකරුණේ අපතේ යනවා. ටැබීතාට හිතුණා ඇයි මේ ශ්‍රමය නාස්ති කරන්නේ කියලා. ඇය තම රෙදිවියන රෝධය දෙස බැලුවා. ඒ ස්ථාවර කැරකෙන රිද්මය ඇයට අදහසක් ලබා දුන්නා. ඇය කළේ ඉතා සරල දෙයක්. ලෝහ තැටියක් හදා එම ධාරයේ තිවුණු දත් සවි කරා. එය කැරගෙන රෝධයකට ඊට පසු සම්බන්ධ කරා. මින් උපත ලැබුවේ පළමු ක්‍රියාකාරී වෘත්තාකාර කියතයි. එවත් සර්කියුලර් සෝ. එය දිශා දෙකටම දැව කැපුවා. ශ්‍රමය හා කාලය අතිශයෙන් ඉතිරි කළා. ටැබිතාගේ සරල බුද්ධිය දව කර්මාන්තයම විප්ලවීය වෙනසකට ලක් කරා. නමුත් ඇය කවදාවත් ඇගේ නිර්මාණයට පේටන් බලපත්‍රයක් ලබා ගත්තේ නෑ. ඇය විශ්වාස කළේ හොඳ අදහසක් නම් එය හැමෝටම අයිති විය යුතු බවයි. අද ලෝකේ සෑම වෘත්තාකාර කියතක්ම පවතින්නේ ගෞරවය නොපැතු මේ අපූරු කාන්තාවේ දැක්ම සහ දක්ෂතාව නිසයි.